Hello guys. Today I'm gonna bring you guys with me to the annual trip of our office. අපි යන්නේ හෙරිටස් අහුගල්ල හොටෙල් එකට. මම මාතර ඉඳන් ආපු නිසා මම කෙලින්ම හොටෙල් එකට ආවා. ඔෆිස් එකේ ට්‍රාන්ස්පෝර්ට් එක ආවේ නැහැ. මේ තමයි එන්ට්‍රන්ස් එක. හරිම ලස්සනයි view එක නම්. ගීපු ගමන් ඔන්න වෙල්කම් ඩ්‍රින්ක් එකකුත් හමු වුණා. ඔප්ෂන්ස් 3ක් තිබ්බ සිලෙක්ට් කරගන්න. මම නම් සිලෙක්ට් කරගත්තේ පැෂන් ෆෘට්. ටිකක් ලොකු පූල් එකක් තියෙනවා මේ හොටෙල් එකේ. ඒ වගේම ලස්සන බීච් view එකක් තියෙනවා පූල් එකට. මේ view එක නම් මාරම ලස්සනයි. ඊට පස්සේ අපි චෙකින් වෙලා රූම්ස් වලට ගියා. මම පෙන්නන්නේ නැහැ කොහොමද රූම් එක තිබ්බේ කියලා. මේ යනකොටම ලොකු මිරර් එකක් තිබ්බා. දැන් ඉඳන් පල්ලෙහාට බලා ගන්න පුළුවන්. මේක තමයි රූම් එක. රූම් එක ඇත්තටම හොඳට ඉඩ තියෙනවා. අපි සෙකන්ඩ් ෆ්ලෝර් එකේ හිටියේ. ඒ නිසා අපිට බැල්කනි එකකුත් තිබ්බා. කන්නාඩි ළඟට ගියාම නම් ඇත්තටම ලස්සනට පේනවා. තමයි වොෂ්රූම් එක. වොෂ්රූම් එක නම් හැබැයි ටිකක් ඉඩ මාර්ගි. පොඩි වොෂ්රූම් එකක් තමයි රූම් එකට තිබ්බේ. ඊට පස්සේ අපි ලන්ච් එක ගන්න ගියා. ඉතින් අපි ගියපු ගමන් සුප් එක try කරා. චිකන් සුප් එකක් තමයි මම try කරේ. තව ඔප්ෂන් එකක් තිබ්බා. මට ඒක ඇත්තට මොනවද තිබ්බේ කියලා මතක නැහැ. ආයි බ්‍රෙඩ් ඔප්ෂන්ස් උත් ගොඩාක් තිබ්බා. මේ තියෙන්නේ චිකන් සුප් එක. සොසේජ් තාපු ඒ බන් එක නම් මාරම රසයි. කට්ටිත් පොඩ දැන් ලෙච්චාවෙන් තමයි කන්නේ. මොකද මම බ්ලොග්ස් කරන නිසා. ඊට පස්සේ අපි ගියා මේන් කෝස් එකට. මේ ටික තමයි ඉතින් මම බෙදාගත්ත. මම වැඩි කෑවේ නෑ. පොඩ්ඩයි කෑවේ. ඊට පස්සේ අපි පොඩි කතාවක් දාගෙනම කෑම කෑවා. ඩෙසර්ට් ඔප්ෂන්ස් උත් ගොඩක් තිබ්බා. මම නම් කෑවේ කිරි. ඔතන තිබ්බ තව පළතුරුයි. තව තිබ්බ චොක්ලට් ෆජ් එකක්. ඒක නම් මාරම රහයි. ඔතන අයිස්ක්‍රීම් උත් ඔප්ෂන්ස් ගොඩක් තිබ්බා. ඔය තියෙන මං කිව්ව රසමස චොක්ලට් ෆජ් එක. ඊට පස්සේ අපි කාලා ඉවර වෙලා අපේ රූම්ස් වලට ගියා. So that's it for now. ඉවරයි කිව්වට ඉවරම නෑ, තව තියෙනවා. ඒ ටික අරගෙන මම ඊළඟ vlog එකෙන් එන්නම්. So thanks for watching. See you guys.